අදට අවුරුද්දක් ඔයා නැති වෙලා. ඒත් මම ඔයාට තාම ලියනවා. ඔයාට මතකද මම කවදාවත් ඔයාව තනියම දාලා යන්නේ නෑ කියලා කිව්වා? සමහර පොරොන්දු බිඳින්නේ බොරු නිසා නොවේ. ජීවිතේ හදිසියෙම වෙනස් වෙන නිසා. මං අද තනි වුණා. මට තාම පුරුදුයි හොඳ දෙයක් වුණාම ඔයාට කියන්න හිතෙනවා. මම අද ඔයාට අමතක කරන්න ලියන්නේ නෑ. ඔයාව හිතේ තියාගෙන ජීවත් වෙන්න ඉගෙන ගන්න ලියන්නේ. මම ඔයාට හැමදාම ආදරේ. ඒත් අද මම ඔයාව නිදහස් කරනවා. මම ජීවත් වෙන්න ඕන. ආදරේ ඉවර වෙන්නේ නෑ. සමහර වෙලාවට ඒක මතකයක් වෙලා අපිත් එක්ක ජීවත් වෙනවා. සමහර ආදර කතා එකට ජීවත් වෙලා අවසන් වෙන්නේ නෑ. සමහර ඒවා මතකයක් වෙලා සදාකාලික වෙනවා. ඒක තමයි යථාර්ථය. අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕන. මගේ ජීවිතේ මම ඉදිරියට යා යුතුයි. ජීවත් විය යුතුයි. මගේ ගමන මම යනවා. ඒ සදාකාලික මම ඔයාට ආදරේ.